අද අපි බලමු මේ රෝස මල ගොතන්නේ කොහොමද කියලා. මේ වීඩියෝ එකේ තියෙන්නේ මේ රෝස මල ගොතන පළවෙනි කොටස. මුලින් අපි මැජික් රින් එකක් දාගන්න ඕනි. මැජික් රින් එක දාගන්න හැටි ඔයාලා දන්නවා දැන්. මැජික් රින් එක දාගෙන ඒකට තව චේන් එකක් වැඩිපුර දාන්න ඕනි. මේ විදිහට මැජික් රින් එක ගොතලා ඒකට තව චේන් දෙකක් මේ විදිහට අපි දාගන්න ඕනි. ඒකත් එක්ක මැජික් රින් එක ඇතුළට අපි ඩබල් ක්‍රොෂේ 15ක් පුරව ගන්න ඕනි. ඒ කියන්නේ චේන් තුනත් එක්ක ඩබල් ක්‍රොෂේ 16ක් එන විදිහට චේන් තුනයි ඩබල් ක්‍රොෂේ 15යි. මේ විදිහට අපි ඒක ගොතා ගන්නවා. ඔයාලා මැජික් රින් එක ගොතන්න වීඩියෝ එක බලන්න මගේ channel එකේ මුලට ගිහිල්ලා ඒකේ දාලා තියෙනවා මම. ඩබල් ක්‍රොෂේ 15 මේ විදිහට දාගන්නවා අපි. හරියටම අපි ගණන් කරලා චේන් තුනත් එක්ක ඩබල් ක්‍රොෂේ 16ක් වෙන විදිහට හරියටම අපි දා ගන්න ඕනි. එකක් වැඩි වුණත් බෑ, එකක් අඩු වුණත් බෑ. මේ විදිහට අපි සැරින් සැරේ එකතු කරලා බලන්න ඕනි. අපි හරියට ඩබල් ක්‍රොෂේ ටික ගොතලාද එහෙම කියලා. එකින් එක අඩු ගණන් කරන්නත් පුළුවන් ඉතින්. දෙකයි තුනයි හතරයි පහයි 6 7 8 9 10 11 12 13 14යි 15යි 16යි. දැන් අපි ගානට ඩබල් ක්‍රොෂේ 16ක් වෙන්න චේන් තුනත් එක්ක ගොතලා ඉවරයි. දැන් අපිට තියෙන්නේ මේ රවුම ස්ලිප් ස්ටිච් එකකින් සම්බන්ධ කරගන්න. එතකොට අපේ රවුම සම්පූර්ණ වෙනවා. මේ විදිහට අපි චේන් තුන දාගත්තානේ. ඒක දාලා පළවෙනි ඩබල් ක්‍රොෂේ එක අතර තියෙනවා චේන් එක. ඒකට දාලා ස්ලිප් ස්ටිච් එකක් දාගන්න ඕනි. මේ විදිහට දැන් අපේ රවුම කම්ප්ලීට් වුණා. දැන් අපි ඒකට චේන් එකක් දාලා ඊළඟ චේන් එකට එතනම තියෙන පළවෙනි චේන් එකට මට පොඩ්ඩක් වැරදුනා. චේන් දෙකක් ගෙතුවනේ එතන මම. එතනට එන්නේ චේන් එකයි. පළවෙනි චේන් එකට සිංගල් ක්‍රොෂේ එකක් ගොතනවා. සිංගල් ක්‍රොෂේ එකක් දාගන්නවා අපි. ඊට පස්සේ එතනට අපි චේන් තුනක් දාගන්නවා. දැන් අපි පළවෙනි චේන් එකට සිංගල් ක්‍රොෂේ එකක් දාගෙන චේන් තුනක් දාගත්තාම ඊළඟ චේන් එක පන්නලා ඊළඟ චේන් එකට තමයි සිංගල් ක්‍රොෂේ එකක් නැවත දාගන්නේ. එකක් ස්කිප් කරලා තමයි ඊළඟ එකට තමයි අපි ආයෙත් සිංගල් ක්‍රොෂේ එකක් දාගන්නේ. මෙතන දැන් චේන් තුනක් ගෙතුවා. ඊගාව එක මග ඇරියා. ඊළඟ එකට නැවත සිංගල් ක්‍රොෂේ එකක් දාගන්නවා. නැවත චේන් තුනයි ස්කිප් කරා එකක්. ඊගාව එකට නැවත සිංගල් ක්‍රොෂේ එකයි. ආයි චේන් තුනයි එකක් ස්කිප් කරා. මේක ස්කිප් කරනවා අපි. ඊළඟ චේන් එකට සිංගල් ක්‍රොෂේ එකක් දාගන්නවා නැවතත්. මේ විදිහට අන්තිමට එනකන් චේන් තුනයි එකක් මග ඇරියා. සිංගල් ක්‍රොෂේ එකක් ඊළඟ
චේන් එකට දාගෙන එහෙම දිගටම කරන්න ඕනි. අපිට ඒකෙන් හෝල් 8ක් හැදෙනවා. දැන් අපි අන්තිම එකට වෙනකන් ගොතලා ඉවරයි. තව එක පෙත්තක් හදා ගන්න ඕනේ. ඒකටත් නැවත චේන් 3ක් දාලා එකක් ස්කිප් කරලා ඒකේ පළවෙනි එකට සිංගල් ක්‍රොෂේ එකක් දාන්නේ නැහැ. ඒක ස්ලිප් ස්ටිච් එකකින් සම්බන්ධ කරගන්නවා. පළවෙනි සිංගල් ක්‍රොෂේ එකට ස්ලිප් ස්ටිච් එකක් දාලා සම්බන්ධ කරගන්නවා අපි. මේ විදියට. දැන් මුලින්ම අපිට ඒක පේනව ලස්සන මලක් වගේ. දැන් අපි හෝල් අතරට තමයි රෝස මලේ පෙති ටික දාගන්නේ. දිගටම වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. අපි රෝස මල ගොතන හැටි අන්තිම වෙනකම්ම බලමු. දැන් අපිට හෝල් 8ක් ඇවිල්ලා තියෙනවා. ගණන් කරලා බලන්න ඔයාගෙත් හෝල් 8ක් ඇවිල්ලාද කියලා. දැන් අපි මේ හෝල් වල පළවෙනි හෝල් එකට සිංගල් ක්‍රොෂේ එකක් දාගන්නවා. සිංගල් ක්‍රොෂේ එකක් දාගන්නවා. නැවත ඊළඟ හෝල් එකට ඩබල් ක්‍රොෂේ 6ක්. එකම හෝල් එකට ඩබල් ක්‍රොෂේ 6ක් දාගන්නවා අපි. 1යි 2යි තව එකයි දැම්මේ අපි. 2යි 3යි 4යි 5යි 6යි. අපි එකම හෝල් එකට ඩබල් ක්‍රොෂේ 6ක් දාගත්තා. නැවත ඊළඟ හෝල් එකට එක සිංගල් ක්‍රොෂේ එකක් දාගන්නවා අපි. සිංගල් ක්‍රොෂේ එකක් ඊළඟ හෝල් එකට. ඊළඟ හෝල් එකට දැන් අපි ආයෙත් ඩබල් ක්‍රොෂේ 6ක් මේ විදිහට දාගන්නවා. එකම හෝල් එකට ඩබල් ක්‍රොෂේ 6ක්. 2යි 3යි 4යි 5යි 6යි. අපි එකම හෝල් එකට එතෙන්ටත් ඩබල් ක්‍රොෂේ 6ක් වෙන්න දාගත්තා. ආයෙත් ඊළඟ හෝල් එකට සිංගල් ක්‍රොෂේ එකක් දාගන්නවා. දැන් මේ හදන්නේ මලේ මැද කොටස. නැවත ඊළඟ හෝල් එකටත් ඩබල් ක්‍රොෂේ 6ක් දාගන්නවා අපි. මෙතනදී මම වීඩියෝ එක ස්පීඩ් කරලා අරිනවා. ඔයාලා දන්නවනේ දැන් ඩබල් ක්‍රොෂේ 6ක් එක හෝල් එකකට දානවා. ඊළඟට සිංගල් ක්‍රොෂේ එකක් දාගන්නවා. නැවත ඊළඟට ඩබල් ක්‍රොෂේ 6යි එකම හෝල් එකට. ඊළඟට නැවත සිංගල් ක්‍රොෂේ එකක් එක හෝල් එකට. නැවත ඊළඟ හෝල් එකට ඩබල් ක්‍රොෂේ 6ක් දාගන්නවා. අපි ඒවට එහෙම ඉවර කරගන්නවා. මේ විදිහට ඔයාලා ඉවර වෙනකම් බලාගෙන ඉන්න.
හරි දැන් අපි මලේ මැද කොටස ගොතලා ඉවරයි. පෙති 4ක් ගොතලා ඉවරයි. නැවත පළවෙනියටම දාපු සිංගල් ක්‍රොෂේ එකේ පළවෙනි ඕල් එකට දාපු සිංගල් ක්‍රොෂේ එකට අපි ස්ලිප් ස්ටිච් එකකින් ඒ නූල සම්බන්ධ කරගන්නවා. දැන් අපි මලේ එක කොටසක්, ඒ කියන්නේ මැද තියෙන එක කොටසක් සම්පූර්ණ කරගෙන ඉවරයි. දැන් අපි ඊළඟ කොටස හදාගන්න හැටි බලමු. එතෙන්ටම අපි චේන් එකක් දාගෙන අපි ඒක අනිත් පැත්ත හරව ගන්නවා. මල අපි මේ විදිහට අනිත් පැත්ත හරවනවා. ඊට පස්සේ හම්බෙනවා මේ වගේ හෝල් එකක්. ඒකේට අපි සිංගල් ක්‍රොෂේ එකක් මේ විදිහට දාගන්නවා. හුක් එක දාලා මේ විදිහට සිංගල් ක්‍රොෂේ එක දාගෙන එතෙන්ට නැවතත් චේන් 3ක් අපි දාගන්නවා. චේන් 3 දැම්මට පස්සේ නැවත ඊගාවට හම්බ වෙන අර පළවෙනියට හම්බුණා වගේ ඕල් එකක් තියෙනවනේ. ඒකට නැවත සිංගල් ක්‍රොෂේ එකක් දාලා නැවත චේන් 3ක් අපි දාගන්නවා. අපි ඊළඟට හම්බෙන එකට සිංගල් ක්‍රොෂේ එකක් දාගන්නවා. ඊට පස්සේ නැවතත් චේන් 3ක් දාගන්නවා අපි. ඊගාවට හම්බෙන එකට ආයෙත් සිංගල් ක්‍රොෂේ එකක් දාගන්නවා. හොඳට බලාගන්නේ සිංගල් ක්‍රොෂේ එක දාන තැන ආයෙ චේන් 3යි. ඊගාවට හම්බෙන එකට අපි සිංගල් ක්‍රොෂේ එකයි. නැවත චේන් 3යි. ආයෙත් අර ඒ විදිහටම හම්බ වෙන තැනට සිංගල් ක්‍රොෂේ එකක් දාගන්නවා අපි. නැවතත් චේන් 3ක් දාගන්නවා. ආයෙත් අතරටම සිංගල් ක්‍රොෂේ එකක්. නැවත චේන් 3ක්. තව හෝල් එකක් හම්බුණානේ. ඒකටත් අපි සිංගල් ක්‍රොෂේ එකක් දාගන්නවා. ආයෙ චේන් 3ක් ගොතලා අපි මේක ඉවර කරන්න හදන්නේ අර පළවෙනියට දාපු සිංගල් ක්‍රොෂේ එක තියෙනවනේ. මෙන්න මෙතන. අර හෝල් එක නෙමෙයි මේ තියෙන හෝල් එක. ඒකෙන් හැදුන පළවෙනියටම ගොතපු සිංගල් ක්‍රොෂේ එකට ස්ලිප් ස්ටිච් එකක් දාලා අපි ඒ රවුම සම්බන්ධ කරනවා. මේ විදිහට. නැවත චේන් එකක් අපි දාගෙන අපි ඒක අනිත් පැත්ත හරව ගන්නවා. මල හරි පැත්ත හරවගෙන මලේ හොඳ පිටපැත්ත දැන් එතනත් ඒ පිටිපස්සෙත් හෝල් 8ක් හැදිලා තියෙන්නේ. දැන් අපි මේ පළවෙනි හෝල් එකට තමයි ගොතන්න යන්නේ. පළවෙනි හෝල් එකට දානවා අපි ඩබල් ක්‍රොෂේ එකයි මේ විදියට. ට්‍රිබල් ක්‍රොෂේ 5ක් දාගන්නවා අපි. මේ විදියට වට දෙකක් කරකවලා කටුව දාලා ඩබල් ක්‍රොෂේ යන්නේ එක නූල එකපාරයිනේ කරකවන්නේ. මේක ට්‍රිබල් ක්‍රොෂේ කියන්නේ නූල දෙපාරක් කටුව වටේ කරකවලා අරන් තමයි ට්‍රිබල් ක්‍රොෂේ එක ගොතාගන්නේ. ට්‍රිබල් ක්‍රොෂේ 5ක් ගොතනවා. අපි දැන් එකක් ගොතාගත්තා. මේ යන්නේ දෙවෙනි එක. 2යි 3යි 4යි 5යි. නැවත ඒ මැහුම ඉවර කරන්න පළවෙනියට අපි ඩබල් ක්‍රොෂේ එකක් දාගත්තේ. ඒ සයිස් එකටම එන්න අපි දැන් ට්‍රිබල් ක්‍රොෂේ 5 ගොතලා ඉවරයි. පළවෙනියට ගොතමු ඩබල් ක්‍රොෂේ එක වගේ අන්තිමටම ඩබල් ක්‍රොෂේ එකක් නැවත ඒ හෝල් එකටම දාගන්නවා. ඒ කියන්නේ ඩබල් ක්‍රොෂේ 1යි ට්‍රිබල් ක්‍රොෂේ 5යි ආයෙත් ඩබල් ක්‍රොෂේ 1යි ඔක්කොම එකම හෝල් එකට දාගන්නවා. නැවත ඊළඟ හෝල් එකට අපි සිංගල් ක්‍රොෂේ එකක් විතරක් දාගන්නවා.
ආයෙත් ඊළඟ හෝල් එකට ඩබල් ක්‍රොෂේ 1යි, ට්‍රිබල් ක්‍රොෂේ 5යි, ඩබල් ක්‍රොෂේ 1යි. එකම විදිහට යන්නේ ළමයි. ඒක ඔයාලට මේ පොඩ්ඩක් කරනකොට තේරෙනවා. හරිම ලේසියි. දැන් අපි එතනත් ට්‍රිබල් ක්‍රොෂේ 5 ගොතාගෙන ඉවරයි. ආයෙත් ඒක ඉවර කරන්න ඕන හින්දා එතෙන්ට අපි ඩබල් ක්‍රොෂේ එකකුත් දාගන්නවා මේ විදියට. දැන් අපි මේ හදන්නේ රෝස මලේ දෙවෙනි පෙති තියෙන වටේ. ආයෙ ඊළඟ හෝල් එකට අපි සිංගල් ක්‍රොෂේ එකක් දාගන්නවා. ඊළඟ හෝල් එකටත් අර විදියමයි ඩබල් ක්‍රොෂේ 1යි මුලින්ම, ඊළඟට ට්‍රිබල් ක්‍රොෂේ 5යි, මේ විදියට 1යි 2යි 3යි 4යි 5යි. අපි ට්‍රිබල් ක්‍රොෂේ 5 ගොතා ගත්තා. දැන් ඒකටම අපි ඩබල් ක්‍රොෂේ එකක් ගොතා ගන්නවා. මේක එකම රටාවකට යන්නේ. ඔයාලට ලේසියෙන්ම ගොතා ගන්න පුළුවන්. ඊගාව එකට සිංගල් ක්‍රොෂේ 1යි. නැවත ඊළඟ පෙත්තට අපි දාගන්න ඩබල් ක්‍රොෂේ 1යි අර වගේමයි, ඩබල් ක්‍රොෂේ 1යි, ට්‍රිබල් ක්‍රොෂේ 5යි, ඩබල් ක්‍රොෂේ 1යි. ඩබල් ක්‍රොෂේ එකක් මුලින් ගෙතුවා. ඊළඟට අපි ට්‍රිබල් ක්‍රොෂේ 5 ගොතා ගන්න ඕනි. 1යි 2යි 3යි 4යි 5යි. දැන් අපි ආයෙතෙන්ට ඩබල් ක්‍රොෂේ එකක් දාගන්න ඕනි. මෙතන අපි ට්‍රිබල් ක්‍රොෂේ 5ක් ගොතාගෙන ඉවරයි. දැන් අපි ආයෙ ඩබල් ක්‍රොෂේ එකක් එතෙන්ට දාගන්නවා. දැන් අපි පෙති 4 ගොතාගෙන ඉවරයි. නැවත ඊළඟ හෝල් එකට අපි සිංගල් ක්‍රොෂේ එකක් දාගන්නවා. දැන් අපි පළවෙනියටම දාගත්තු සිංගල් ක්‍රොෂේ පළවෙනියට දාගත්තු ඩබල් ක්‍රොෂේ එක ගාවින් ස්ලිප් ස්ටිච් එකක් දාලා අපි දෙවෙනි වටේත් ඒකට සම්බන්ධ කරගන්නවා. දැන් අපි රෝස මලේ වට දෙකක් ඉවරයි. රෝස මලක හැම වටයක්ම මේ විදියටමයි. දැන් ඊළඟ වටේදී අපි පෙති හැඩය වෙනස් කරනවා. රෝස මලේ ඊළඟ වටේ ගොතන වීඩියෝ එකෙන් ඊළඟට අපි හම්බ වෙමු. එක දිගට බලන්නත් කම්මැලිනේ. අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු. වීඩියෝ බලන හැමෝටම ගොඩක් ස්තුතියි.